හෙලෝ කොහොමද ඔයාලට අද අපි චිකන් කොත්තුවක් හදමුද? කඩෙන් කන්න හොඳ නෑනේ ළමයි. කඩේ රසකාරක දානවා. අපි දන්නේ නෑ පිරිසුදුවට ගන්නවද කියලා. ඒ නිසා අපි ගෙදරම චිකන් කොත්තුවක් හදාගමු. අවශ්‍ය වෙන දේවල් අපි හැමෝම දන්නවනේ. ලීස් කැරට්, ලූණු, සුදු ලූණු, කරපිංච, රම්ප ඒ දේවල්. මම ඉස්සෙල්ලම චිකන් ටික සීසන් වෙලා තියුවා. එතකොට චිකන් එක හදලා තියාගත්තම අපිට කොත්තු එක හදන්න හරි ලේසි. ඉස්සෙල්ලම ඉතින් අපි හැමෝම දන්නවනේ චිකන් කරි එකක් හදන්න. ඉන්ග්‍රීඩියන්ට්ස් ටික තෙලට දැම්මා. ඒක රත් වෙනක ඉඳලා මම මේ මස් කරි එක දාලා තිබුණනේ චිකන් කරේට. ඒක නිසා ආපහු මස් කරි දාන්න ගියේ නෑ. මිරිස් කුරු ටිකක් දාලා පොඩ්ඩක් තෙලේ ටෙම්පරාදු කරගත්තා. ඊට පස්සේ අපි ටෙම්පරාදු කරගත්තු මිශ්‍රණයට අපි කලින් සීසන් කරලා තියාගත්තු චිකන් ටික දාලා ඒ භාජනයේම සෝදලා වතුර ටිකකුත් දාලා චිකන් කරි එක හැදෙන්න තියුවා. අපි ගෙනාපු ෆ්‍රෙෂ් මිල්ක් එක භාජනයකට කපලා දාගත්තා. ඒක ලේසි මොකද නැත්තම් පැකට් එක පිටින් හලන්න ගියොත් ඔක්කොම වැටෙන නිසා. ඇත්තටම ෆ්‍රෙෂ් මිල්ක් එක නම් දැන් ටිකක් ගණන් වැඩි නේද යාළුවනේ. මොනවා කරන්නද ඉතින්. අපේ ආර්ථිකයේ හැටියට අපි හැඩ ගැහෙන්නත් එපයි. ඇත්තම කියනවා නම් කඩෙන් ගන්න එක ලාභයි. සමහර වෙලාවල් වලට මේ ඔක්කොම ඉන්ග්‍රීඩියන්ට්ස් අපි කඩෙන් අරගන්න හදන්න ගියාම ලොකු කොස්ට් එකක් යනවා. ඒත් ඉතින් සෞඛ්‍ය ආරක්ෂිත බව ගැන හිතලා ගෙදර හදන එක වඩා හොඳයි කියලා මම හිතනවා. ඔන්න දැන් චිකන් කොත්තුවට අවශ්‍ය දේවල් ඈස්ති කරලා ඉවරයි. චිකන් එක හැදෙන ගමන් තියෙන්නේ. අපි ඉතින් චිකන් එක මේ කොත්තුව හදන්න භාජනයේ ලිපේ තියලා ලූණු සුදු ලූණු ටික දාලා කරපිංච ටික දාලා කැරට් ටික දාලා මැල වෙනකොට බිත්තර ටික දැම්මා. ඊට පස්සේ අපිට අවශ්‍ය 3-5 ලුණු කහ ගම්මිරිස් කුඩු කෑලි මිරිස් කුඩු ටිකක් ඒ ටික දාලා අපි කොත්තු පැකට් එකේ අපිට අවශ්‍ය ප්‍රමාණය අරගෙන ඒ ටික දාලා ටෙම්පරාදු කරා. ඉතින් මේ විදියට අනිත් හැම අපි දාන්න හදාගත්තු හැම දෙයක්ම දාලා අපි චිකන් කොත්තුව හදාගන්න. චිකන් කොත්තු එක එක්කෙනා එක එක විදියට හදනවා. සමහරු අර වේලිලා වගේ ඩ්‍රයි ගතියට හදනවා. මම කැමති අර thickness එකට පොඩක් අර ඇලෙන ස්වභාවයෙන් හැදෙනවට. ඉතින් මම ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් වැඩිපුර එකතු කරා. මොසරෙලා චීස් වගේ නම් දාන්න මේ දවස්වල බෑ යාළුවනේ. ඉතින් මම අර හැපි කව් චීස් කෑලි දෙකක් තමයි ඇඩ් කරේ. ඔක්කොම ටික ඇඩ් කරලා අන්තිමට තමයි ෆ්‍රෙෂ් මිල්ක් ටික ඇඩ් කරේ. ඒක මේ දාලා අර හැපි කව් චීස් කෑලි දෙකක් දාලා කොත්තුව හදලා ඉවරයි. ඉතින් උණු උණුවේම කන්න තමයි හදන්නේ. මොකද කොත්තු එකක් රස උණුවෙන් කනකොට මම කලින් හදලා තියාගත්තු chili paste එකක් තිබුණා. තකාලි සෝස් එකක් තියර වෙලා හැබැයි ගෙදර පැකට් එකක් තිබුණා. ඒකත් දාලා දැන් ඉතින් රස බලන වෙලාව. ඉතින් මං හදපු චිකන් කොත්තුව ගැන ඔයාලා මොකද හිතන්නේ? මට කමෙන්ට් එකක් දාන්නකෝ. මේක හොඳයිද? තා මොනවද ඇඩ් වෙන්න ඕන? රස නම් හොඳට තිබුණා. ඉතින් තා වීඩියෝ එකකින් මං ඔයාලව හම්බෙන්න එනකන් ගිහින් එන්නම්. බයි.